right. 2024 පේපර් එකේ අපි එදා ප්‍රශ්න 6ක් කතා කරා. අද 7 වෙනි එක. ටෙස්ට් 7. කැමරා ඔන් එකේ තියාගෙන. කොමෙන්ට් මා ගින්ති මොන වෙන්නවද උගන්නනකොට. Right. බලන්න read the text and underline the most suitable answer for the question in the given below. Read the text. Text එක කියවන්න and underline the most suitable answer. වඩාත්ම ගැලපෙන පිළිතුර යටින් ඉරක් අඳින්න for the question given below. දීලා තියෙන ප්‍රශ්නේ. පහත දීලා තියෙන ප්‍රශ්නේ කියලා කියනවා. On a warm afternoon in Malgudi. උණුසුම් සන්ධ්‍යාවක මල්ගුඩි කියන්නේ මම හිතන්නේ ඒරියා එකක් කියන්නේ කොහේ හරි විවේකයක් නයි ටවුන් එකක් හරි මොකක් හරි ඒරියා එකක් ප්ලේස් එකක්. The busy market was alive with the sounds of vendors. කාර්ය බහුල මාකට් එකක් නැත්නම් වෙළඳ පොළක්. Right, with the sounds of vendors calling out. වෙළඳ කෑ ගන්න සද්දෙත් ඇහෙනවා. Right, call out their wares. මොකටද මේ කෑ ගන්නේ මේ පොළ? Their wares. WAR මොනවද මේ wares කියලා කියන්නේ? බඩු වලට. ඔවුන්ගේ බඩු වලට විකුණන්න කෑ ගන්න. Swami, right, a curious boy of 10. සාමි කියලා කියන්නේ අවුරුදු 10ක ළමයෙක්. එයා හඳුන්වන්න වර්ඩ් එකක් දාලා තියෙනවා curious. Curious කියන්නේ අපූර්ව. අපූර්ව. Wandered through the lanes. විත වෙනවා. මේ ලේන් එක තුලදී ලේන් එකේ කියන මාර්ගය. His eyes wide with excitement. ඔහුගේ ඇස් පුදුමයට නේ පුදුමෙන් වගේ බලනවා. Wide with excitement. ඇස් ඇරලා බලනවා ලොකුවට. පුදුමල බලන්නේ වෙන වෙනකොට ඇස් දෙක ඇරලා මේ වගේ. He stopped at a fruit store. ඔහු නතර වුණා පළතුරු කඩයක් ළඟ. Attracted by the vibrant colors. විවිධ වර්ණ වලින් තියෙන of mangoes and guavas. අඹ සහ පේර. ඒවා ආකර්ෂණීය. Look, Swami, you can't just stare. You can't just stare. Right? Look, Swami. Swami බලන්න. You can't just stare. ඔයාලට එක සැරේට මොකද්ද? You can't stare. ඔයාලට ඔරවන්න බෑ. You can't stare. Buy something. මොන හරි මිලදී ගන්න. Called out his friend Raj. ඔහුගේ යාළුවා රාජ් කෑ ගන්නවා. Sami hesitated his pocket. Sami hesitated. Hesitated කියන්නේ මොකද්ද? Hesitate කියන්නේ hesitate කියන්නේ අතපසු වුණා. මග හැරුණා. Hesitated. Hesitated. අතපසු වුණා, මග හැරුණා. අවිනිශ්චිතව සිටිනවා. ඔය වගේ ඒවා තමයි. Hesitate. අනුමාන කරනවා. His pocket was empty. ඔහුගේ pocket එක his අනුමාන කරනවා කියන එක වඩාත් හොඳයි. දැන් එයා හිතනවා. පැකිලෙනවා නැත්නම් පස්ස ගන්නවා. දැන් මේ අඹ ගන්නේ නැතුව පොඩ්ඩක් පස්ස ගන්නවා පැකිලෙනවා. මොකද his pocket was empty. ඔහුගේ pocket එක his except for a few coins. Coins කීපය තියෙන්නේ saved from his ඒව ඉතුරු කරගෙන තියෙනවා for his allowance. ඔහුගේ වියදමට. I want to buy a mango. මට අඹ ගෙඩියක් ගන්න ඕන but I don't have enough.
නමුත් මට ප්‍රමාණවත් තරම් මුදල් නැහැ. He replied with disappointment. Disappointed. ඔහු උත්තර දෙනවා. දැන් අපහසුතාවයට පත් වෙනවා. Raj noticing his friend's unhappy expressions. Raj හොඳට දැක්කා ඔහුගේ යාළුවන්ගේ අසතුට ප්‍රකාශ කරන. Reach into his pocket. ඔහුගේ පොකට් එක බැලුවා. And pulled out a shiny coin. දිවිසෙන කාසියක් ඇදලා ගත්තා. Here, take this මේක ගන්න. Let's share the mango. අඹ බෙදා ගමු. Swami face lit up. සාමිගේ මුහුණ එළියක් වැටුණා. Thanks, Raj. You are the best. Raj, වාට ස්තුතියි. ඔයා තමයි හොඳම. As they bought the fruit, ඔවුන් පළතුරු ගත්ත නිසා and සහ sat under a nearby tree. ළඟ තිබ්බ ගහක් යට වාඩි වුණා. They laughed. ඔවුන් hina වුණා. And talked about their dreams. කතා කරා ඔවුන්ගේ සිහින ගැන. Feeling the warmth of friendships blossom in the afternoon sun. Right? Feeling the warmth of friendship blossom. මිත්‍රත්වයේ blossom පිපීම නැත්නම් ආරම්භ වීම නේද? මිත්‍රත්වය ඇතිවීමේ උණුසුම දැනුණා. Right? In the afternoon sun. මේ හවස ඉර එළියත් එක්ක. මේ කියන්නේ මේගොල්ලෝ හවස ඉන්නේ. Right? Adopted from Malgudi Days by R.K. Narayan. මෙන්න මෙතනින් තමයි මේ ඒක උපුටාගන්නේ. Right? ඔන්න කොටසක් තියෙනවා මේකේ. Right. පළවෙනි ප්‍රශ්නේ, what made Sami stop wandering through the street? සාමි නතර වුණේ පුදුම වෙලා මේ ස්ට්‍රීට් එක තුරදී මොකටද කියලා අහන්නේ. The noise made by vendors. වෙලෙන්දන් විසින් ඇති කරපු ශබ්දෙට. Very bright mangoes and guavas. දීප්තිමත් නැත්නම් දිවිසෙන අඹ සහ පේර නිසා. Crowded lanes in the market. සෙනග පිරලා තිබ්බ වෙළඳ පොළේ නිසා. What is the correct answer? It is B. මේක තමයි හරි. අඹ කන්න තමයි දෙන්න කිව්වේ. Why was Swami hesitant to buy fruits? ඇයි සාමි පස්ස ගැහුවේ? මිලදී ගන්න පළතුරු. He didn't want to spend his money. ඔහුට උවමනා වුණේ නැහැ ඔහුගේ සල්ලි වෙදන් කරන්න. නෑ එහෙම එකක් කිව්වේ නෑ. He wanted his friends to buy him some fruits. ඔහුට අවශ්‍ය වුණේ ඔහුගේ යාළුවෝ අඹ මිලදී ගන්නවට. හරිද? අරගෙන ඔහු වෙනුවෙන් අඹ මිලදී ගන්නවට. නෑ එහෙම හිතුත් නෙමෙයි. He didn't have enough money. That is the answer. ඔහුට ප්‍රමාණවත් තරම් මුදල් තිබ්බේ නෑ. අවශ්‍ය තරමට මුදල් තිබ්බේ නෑ. Number 3, how did Raj help his friend? Raj කොහොමද උදව් කරේ ඔහුගේ යාළුවන්ට? By sharing the mango. අඹ හුවමාරු කරගන්න. By giving him a coin to buy a mango. දීලා කාසියක් අඹ මිලදී ගන්න. By taking about their childhood dreams. By talking about their childhood dreams. ළමාකාරයේ තිබ්බ දේවල් සිහින මේක සිතුවිලි කතා කරනවා. Raj උදව් කරේ by giving him a coin to buy a mango. Next one, how did they feel after buying the fruit? අඹ ගත්තට පස්සේ ඒගොල්ලන්ට කොහොමද දැනුනේ? Happy and contented. Sad and worried. Silent and thoughtful. Happy and contented. Happy කියන්නේ නම් සතුටුයි. Contented කියන්නේ මොකද්ද? Contented.
නේද? මොකද ඒ කියන්නේ තෘප්තිමත් කියන්නේ. ඔය වචන ලියා ගන්න වචන තවත් එකතු කරන පේපර් එකක් කතා කරන හැම. sad and worried. sad කියන්නේ දුක් වෙනවා. worried කියන්නේ අමනාප වුණා. silent කියන්නේ නිශ්ශබ්දයි. thoughtful කියලා කියන්නේ මොකක්ද? thoughtful. සිංහලෙන් වචනය THOUGHTFUL thoughtful. ඒ කියන්නේ සිතනවා, කල්පනා කරනවා, කල්පනා සහිත නැත්නම් කරුණාවන්ත. මේකේ උත්තරේ A happy and content. මම පාස් වෙන්න උත්තරේ මාර්ක් කරගත්තා. මෙතන නිකන් ඉන්න වෙලාවේ. The meaning of the words hesitated in line 5 is මෙන්න මේක දැන් පේලිය පැහැදිලි කරගන්න මේ තියෙන 1 2 3 4 5 අපි ගණන් කරන්න ඕනේ ඉලක්කම් දාලා තියෙනවා මේ පළවෙනි පේලිය මේක ගන්න නෑ 1 number 1 2 3 4 5 right here 10 in line 5 there's a word hesitated කියන එකේ තේරුම මොකක්ද අනේ in English right එයා ගියේ නෑ රෂ්ට් කලබල වුණා අඩිමුඩින් ගියා mood චලනය වුණා නැත්නම් ඉස්සරහට ගියා waited නෑ waited කියන්නේ බලාගෙන හිටියා C is the correct answer ජීන්ස් කීයක් කරද ඒ පහෙන් 4ක් හරි. වැරදිම කෝකද අර අවසානයේ ඒ hesitated කියන එකේ meaning එක දන්නේ ඒකත් බලන්න ඕන ඩික්ෂනරි එකෙන් මේකත් බලන්න ඕන ඔමෙත් මගේ කීයද ඕ ඔමෙත්ම නැද්ද ඊළඟට write a paragraph on any one of the following topics use about 50-60 words මෙන්න paragraph එකක් ලියන්න දෙනවා right මේකේ වචන 50යි 60යි අතර තියෙන්න ඕනේ කියලා කියනවා 50යි 60යි අතර 50යි 60යි අතර තියෙන්න ඕනලු advantages of traveling traveling වල තියෙන වාසි my favorite sports මගේ ප්‍රියතම ස්පෝර්ට් එක එතකොට මේකේ අපි මාර්කින් ස්කීම් එක දිහා බැලුවම් පස්සේ පොයින්ට්ස් 3ක් දාලා ලියලා තියෙන්න ඕන පොයින්ට්ස් 3ක් එතකොට තමයි කන්ටෙන්ට් එකට ලකුණු දෙකක් දෙන්නේ කන්ටෙන්ට් එකට ලකුණු දෙකක් දෙන්නේ ඉතුරු 3 ලැන්ග්වේජ් එකටයි දෙන්නේ ඉතුරු 3 ලැන්ග්වේජ් එකටයි දෙන්නේ අපි බලමු අපි එදා මාර්කින් ස්කීම් එකේ දෙන්නේ කොහොමද කියලා කතා කරා 7 8 maybe paragraph uses English creatively and innovatively in written communication ලියන විදියට නිර්මාණශීලීව ලියන්න ඕන write description of people animal place and things පුද්ගලයෝ සත්තු ස්ථාන ද්‍රව්‍ය ගැන තමයි ලියන්නේ right එකයි ලියන්න ඕනේ to enable the candidates to face writing tasks of national level examination with confidence and understanding to enable the students to write an auto notice
right note එක notice එකක් ලියන්න පුළුවන් වෙන්න ඕනේ කියලා කියන්නේ මෙතන paragraph එක ගැන කතා කරන්නේ yes marks content එක දෙකයි content 2 and language 3 altogether 5 බලමු මේකෙත් එකක් තියෙනවද කියලා Class. පොඩ්ඩක් කියලා කොහොම ඉන්න මම විනාඩි ඉන්න ඔයාලා එතකම් බලන්න මේකට උත්තරය ලියපු හැටි කොහොමද කියලා මම දෙකම ලියලා තියෙනවා මේක පොඩ්ඩක් කියව ගන්නකො මම ලිව්වේ මොකද්ද කියලා right බලමු my favorite sports ගැන ලියපු එක my favorite sports is cricket ඉතල මොකද්ද ස්පෝර්ට් එක කියලා කියන්න as a hobby I play cricket happily with my friends in the school playground every evening so I have good exercises and to be healthy person it is just like a meditation and it heals my mind therefore I can live for a long time. When I am free, I watch cricket matches on TV. It makes me happy. බලන්න මේ මාතෘකාවට මේ හැම සෙන්ටෙන්ස් එකක්ම අදාළ වෙන්න ඕන. බලන්න පොයින්ට්ස් කීයක් තියෙනවද කියලා. My favorite sport is cricket. ඔන්න එහෙනම් පළවෙනි පොයින්ට් එක cricket කියලා මතක් කරා. As a hobby, I play cricket happily with my friends. එතකොට පළවෙනි වාක්‍යයට දෙවෙනි වාක්‍යය සම්බන්ධයි. ක්‍රිකට් ගැනමයි කියන්නේ. මේ දෙකම මාතෘකාවට සම්බන්ධයි. එතකොට පළවෙනි එකේ ස්පෝර්ට් එකේ නම කියන්නේ දෙවෙනි එකේ කියන්නේ හොබි එකක් විදිහට ප්ලේ කරනවා කියලා.
ඊළඟට friends in the school playground every evening. So I have good exercise. ඊට පස්සේ මේ හොබි එකක් විදිහට ක්‍රිකට් සෙල්ලම් කරනකොට එක්සර්සයිස් හම්බ වෙනවා. ඔන්න තුන්වෙනි පොයින්ට් එක. And to be healthy person. සෞඛ්‍ය සම්පන්න නැත්නම් healthy person කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. right? හතරක් තියෙනවා දැන්. It is a it is just like the meditation. එක භාවනාවක් වගේ and it heals my mind. මගේ මනස සනීප කරනවා කියලා. Therefore I can live for a long time. ගොඩක් කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියනවා. When I am free, මම නිදහසින් I watch cricket matches on TV. TV එකෙන් matches බලනවලු it makes me happy. මේකේ සාමාන්‍යයෙන් වචන තියෙනවා 2 4 6 8 10 12. 12 පේලි එක තියෙනවා 12 in one row and how many rows are there 2 4 5. 5 into 12 means 60 words. වචන 60ක් තියෙනවා. මේකේ content එකට කාරුණු තුනකට වැඩිය තියෙනවා. මේක කොයිලාවත් කියන්නේ හැම ලියන්නේ කියලා මෙතන මාර්කින් ස්කීම් එකේ තමයි තියෙන්නේ. සහ grammar තියෙන්න ඕන. right? A good range of grammar and vocabulary. එතකොට advantages my favorite sports ගැන කතා කරනකොට ඒක දැනුත් එකකින් තියෙනවයි කියන එක තියෙන්න ඕන දෙකම present වලින් present tense එකෙන් ලියවිලා තියෙන්න ඕන. ඊළඟට advantages of traveling. Traveling means moving from one place to another place. Traveling කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කිරීම. It gives us happiness. එකෙන් අපට සතුටක් ඇති වෙනවා. And it is a nice hobby. ඒක හොඳ විනෝදාංශයක්. We can learn many things. අපට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. And meet different people. විවිධ මිනිස්සු හම්බ වෙන්න පුළුවන්. We can taste delicious food in different areas. අපිට රස බලන්න පුළුවන් විවිධ කෑම වර්ග විවිධ ප්‍රදේශවල. There are so many beautiful places to visit. බලන්න පුළුවන් ලස්සන තැන් තියෙනවා. It heals our minds. අපේ මනස සුවපත් කරනවා. We automatically become healthy. අපි කොහොමද කියන්නේ? නිකම්ම මේ සෞඛ්‍ය සම්පන්න බවට පත් වෙනවා. ඔන්න ඔය වගේ දෙකෙන් එකක් ලියන්න තියෙනවා. ඔයාලා දෙකම ලියා ගන්න. ජිම්ටි කැම් එක ඔන් කරන්න ඔමේට්ම අදාලිට තියෙනවා. ඉවරයිද? ඉවරයි නම් මට දැනගන්න ඉවර. Yes, okay. You can raise your hand. අංගේ ඉවර නැද්ද?
right. දැන් ඔන්න පළවෙනි පේපර් එක ඉවරයි. ඔන්න ඔය වගේ ලේසි ප්‍රශ්න 8ක් තියෙනවා. හැබැයි පළවෙනි එකට වඩා දෙක අමාරුයි, දෙකට වඩා තුන, තුනට වඩා හතර, ඒ වගේ ඔන්න 8වෙනි එකට එනකොට චුට්ටක් ඊට වඩා පොඩ්ඩක් සංකීර්ණ කරලා තියෙනවා. එතකොට මේකේ පැයකට ඔය 40 ගන්නම ඕනේ. පාසුවෙන්ම ගන්න පුළුවන් 40ක්. right. ඉතින් ඉස්කෝලේ විභාගෙ තිබ්බද? right. නෑ. ඊළඟට මෙන්න සෙකන්ඩ් පේපර් එක පැය දෙකක් හම්බ වෙනවා. බලන්න ටෙස්ට් 9. Read the text and underline the most suitable word given within each bracket. වරහන් ඇතුලේ දීලා තියෙන වචන භාවිතා කරලා වඩා සුදුසු එක තෝරන්න. right. මේක මතක තියාගන්න මෙන්න මේ කාරණා ටික. මෙතෙන්ට ලියන්න. අපි සාමාන්‍යයෙන් මේ දැන් තියෙන්නේ sentences කීපයක් දීලා හිස්තැන් පුරවන්න. අපි ඉස්සරහටම ලියන්නේ sentence එකක් ලියනකොට subject එක. ඊට පස්සේ verb එක. ඊට පස්සේ object එකක්. ඊට පස්සේ manner එක. ඊට පස්සේ place එක. ඊට පස්සේ time එක. right. ඔය ටික තමයි ලියන්නේ. එතකොට subject එක සඳහා භාවිතා කරනවා noun එක. noun එක. verb එක සඳහා active voice 12කුයි passive voice 8කුයි. ඊට පස්සේ modal verbs දාලා හදන ඒවා වෙනමයි. conditionals වලට වෙනමයි. reported speech එකට වෙනමයි. ඔය වගේ ඉගෙන ගන්නවා. object එකටත් noun එකක් තමයි අදාළ වෙන්නේ. manner එකට adverb එකක්. place එකට verb එකක්. sorry verb එකනේ noun එකක්. time එකටත් noun එකක්. මේ හැම noun එකක් ඉස්සරහටම adjective එකක් භාවිතා කරන්න පුළුවන්. මෙතෙන්ට adjective එකක් භාවිතා කරන්න පුළුවන්. ඒක ඉස්සරහට ආටිකල් එකක් and වචනත් අවශ්‍යයි නම් යොදන්න පුළුවන්. හරිද? මේ ආටිකල් එකක් ඉස්සරහට preposition එකකුත් ඕන වෙනවා. මෙතෙන්ට preposition එකක් ඕන වෙනවා. එතකොට මේ තියෙන්නේ place එක ගැන, මේ තියෙන time එක. ඊට අමතරව මෙන්න මෙතෙන්ට pronoun එකකුත් භාවිතා කරන්න පුළුවන්. මෙතෙන්ටත් pronoun එකක් භාවිතා කරන්න පුළුවන්. right. මේ nouns ඉස්සරහටත් adjective භාවිතා කරන්න පුළුවන්. මෙතෙන්ටත් adjective එකක් use කරන්න පුළුවන්. right. මේ adjective එකක් ඉස්සරහට ඒක වචන වගේ නම් ආටිකල් එකක් use කරන්න පුළුවන්. and වගේ එකක්. නැත්තම් බහුවචනයි නම් and භාවිතා වෙන්නේ. හැබැයි the භාවිතා කරන්න පුළුවන්. එතකොට එහෙනම් මේකට pronoun එකක්. එතකොට ඔන්න ඔහොමයි වචන සෙට් එකේ parts of speech එකේ nouns තියෙනවා, verbs තියෙනවා, adjectives තියෙනවා, adverbs තියෙනවා, prepositions තියෙනවා, conjunctions. නාම පද දෙකක් එකතු කරන්න, verbs දෙකක් එකතු කරන්න, objects දෙකක් එකතු කරන්න, නැත්නම් වාක්‍ය දෙකක් එකතු කරන්න use කරන්න පුළුවන්. ඊළඟට interjections තියෙනවා. ඒක වාක්‍යයක් ඉස්සරහට use කරන්න පුළුවන්. ඒකේ විස්මය දනවන දෙයක් තිබ්බොත් එහෙම. දැන් අපි බලන්න ඕන මේ වාක්‍යයේ අඩුපාඩුව මොකක්ද කියලා. බලමු. right. මේ වාක්‍යයේ අඩුපාඩුව මොකක්ද කියලා බලමු. Charlotte's Web by E.B. White. Charlotte Web කියන්නේ මොකක් හරි පොතක්, කවියක්, නැත්නම් ස්ටෝරි එකක්.
by E.B. White. E.B. White විසින් තමයි ලියලා තියෙන්නේ. It's a children's book. ඒක ළමා පොතක් that tells a lovely story. ඒකෙන් ලස්සන කතාවක් කියනවා. Between a pig named Wilbur, ඌරෙක් ඉන්නවා උගේ නම විල්බර්, and a spider named Charlotte. මකුළුවෙක් ඉන්නවා එයාගේ නම චාර්ලට්. Wilbur is born on a farm. විල්බර් ඉපදුනේ farm එක and is in danger of being killed. එයා මරයි කියලා බයෙන් තමයි farm එකේ සත්තු හදන්නේ. farmට ප්‍රයෝජනවත් වන විදිහට නේද? ඒක නිසා ඒ සතා බයෙන් මරයි කියලා. The most significant part of the story is මේ කතාවේ වඩාත්ම වැදගත් කොටස තමයි is the කියලා කියන්නේ. මේ බලන්න the most significant part of the story is කියනකොට මේ is කියන්නේ verb එකට ඉස්සරහින් තියෙන subject. subject එකට වචන තියෙනවා 2 4 6 7ක් තියෙනවා. right, the most significant part of the story කතාවේ වඩාත් වැදගත්ම කොටස part එක ගැන තමයි මේ වචන දාලා එකතු කරලා විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ දින object එක පැත්ත. අපි දන්නවා the කියන එක භාවිතා කරන්නේ දැන් object එක පැත්තට භාවිතා කරන්න හදන්නේ. හරිද? the කියන එක භාවිතා කරන්නේ නිශ්චිතව යමක් ගැන කියන්න භාවිතා කරනකොට නාමපදයක්. සමහරවිට නාමපදයට ඉස්සරහා adjective එකක් තියෙන්න පුළුවන්. අපි බලමු the friend, friendly, friendship between Charlotte and Wilbur. full stop. එහෙනම් මේක place එක. Charlotte සහ Wilbur අතර තියෙන මිත්‍රත්වය කියලා ඉන්නේ. එතකොට මෙතනින් අපි is the friend යාළුවා ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. friendly කියන එක කොහොමද දෙන්න බෑ. නේද? the friendly එහෙම භාවිතා වෙන්නේ. හැබැයි friendship කියන්නේ noun එකක්. හරි. අන්න එක තමයි උත්තරේ. හේතුව මේ විල්බර් සහ චාර්ලට් අතර තියෙන්නේ මිත්‍රත්වයක්, friendship එකක්. ඒක නිසා මේක හරි. මේ වැරදින්න ඕන එක තමයි මේක ඉස්සරහට දාලා දෙන්නේ. මේක noun එකක් ඕනේ කියලා දැක්ක ගමන් friend කියන්නේ noun එකක් කියලා දාලා හරියන්නේ. right? ඊළඟට Charlotte writes. Charlotte ලියනවා ඔන්න verb එක තියෙනවා. මොකද්ද ලියන්නේ? words wordy such as gentle, caring and humble in her web to show the farmer. මෙතන තියෙනවා subject එක, මෙතන verb එක. verb එකට පිටිපස්සෙන් object එකක් තමයි එන්න ඕනේ. ලියන්නේ මොනවද කියලා. word වචනයක්. words වචන. wordy කියනකොට මොකද්ද තේරුම? WORDY. එතකොට y අකුරෙන් අවසන් වෙනකොට ඒක අපිට adverb එකක් කියලා දැනෙනවා. නේද? ඒකත් නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙනම් එයා එකක් නෙවෙයිනේ ලියන්නේ අකුරු ලියන්නේ. ඒක නම් words කියලා වචනේ හරි. answer B is correct. such as එයා ලියන්නේ මොනවාද? gentle, caring, humble ඔය වගේ වචන. මොකද මේ gentle කියන්නේ? gentle නේද? මෘදු නැත්නම් ආචාර සම්පන්න. ඊළඟට caring කියන්නේ caring CARING. අපි දන්නවා care කියලා කියන්නේ ප්‍රවේශම් කරන. right? ආරක්ෂාව, අවධානය ඒ වගේ. ඒතකොට ආරක්ෂා කරේ අවධානය ගන්න. එහෙනම් humble කියන්නේ නිහතමානී. ඔන්නෝට අදාළ වචන ලියන්න. such as gentle, caring, humble ඔය වගේ ලියනවා. in her web. web කියන්නේ දැල. ඇගේ දැලේ මෙන්න to දාලා ඊට පස්සේ දෙවෙනි ක්‍රියාපදයක් ගන්න. to show the farmer. farmerට පේන්න. දෙවෙනි verb එක දෙවෙනි object එක. second verb second object. right?
ඊට පස්සේ the මෙන්න බලන්න. special speciality especially qualities of her friend Wilbur. විල්බර්ගේ විශේෂ ගුණාංග. එතකොට මෙන්න මේ qualities කියන noun එක බහුවචනාකාරයේ නාමපදයේ ඉස්සරහට දාන්න වචනයක් ඕන. අපිට එතකොට නාමපදයක් ඉස්සරහට භාවිතා කරන්නේ adjective එක. මෙතන the කියලා තියෙනවා. එහෙනම් speciality කියන්නේ specially special කියන්නේ අපිට දැනගන්න ඕන මේ වචන කොහොමද එන්නේ කියලා. ඩික්ෂනරි එකක් අරගෙන ටයිප් කරලා බැලුවම පස්සේ නැත්නම් ඩික්ෂනරි එකක් අරන් චෙක් කරලා බැලුවම පස්සේ ඒ වචන වලට බලා ගන්න පුළුවන් වෙනවා. ස්පෙෂල් කියන්නේ ඇඩ්ජෙක්ටිව් එකක් තමයි. ස්පෙෂලිටි ස්පෙෂලිටි කියන්නේ මොකද්ද? වෙනස්කම. ඒක noun එකක්. ඊළඟට ස්පෙෂලි කියන්නේ විශේෂයෙන්ම කියන්නේ ඇඩ්ජෙක්ටිව් එක. ස්පෙෂලි විශේෂයෙන්ම කියන්නේ adverb එක. ස්පෙෂල් ස්පෙෂල් කියන්නේ adverb එක. ස්පෙෂලි. ඒතකොට මේකට අපට අවශ්‍ය කරන්නේ adjective එකක්. ඒක නිසා ස්පෙෂල් කියන එක හරියි. right? ස්පෙෂල් කියන එක හරියි. To show the farmer the special qualities of her friend Wilbur. විල්බර්ගේ ළඟ විල්බර් ඇගේ මිත්‍රයාගේ ළඟ තියෙන විශේෂ ගුණාත්මක ඒවා තමයි ගෝලියට පේන ලියන්නේ. Her clever words ඇගේ මේ බුද්ධිමත් වචන make the farmer change his idea of killing Wilbur. ගෝවියගේ හිත වෙනස් වෙනවා විල්බර් මරණය. The book blank right දැන් මේ subject එකක් තියෙනවා. discussing discusses discussion. discussing කියන එක verb එකක් වෙන්න පුළුවන්. නාම විශේෂණයක් විදිහට adjective එකක් වෙන්න පුළුවන්. right එහෙම නැත්නම් noun එකක් වෙන්න පුළුවන්. නාම පදයක් විදිහටත් පුළුවන්. මේක verb එකක්. මේක noun එකක් විතරයි. එහෙනම් මේ blank එකට අවශ්‍ය verb එකක්. right book කිව්වම පස්සේ ඒක වචනයි. discusses කිව්වම පස්සේ verb එකත් ඒක වචන කරලා තියෙනවා. එහෙනම් මේක මේකට match වෙනවා. මේක දානවනම් the book is discussing කියලා එන්නේ. discussion කොහෙත්ම දාන්න බෑ. the book is discussion පොත සාකච්ඡාවක් වේ කියලා කියන්න බෑ. ඒක නිසා හරි උත්තරේ discuss. discusses. important qualities such as friendship. මේ පොතෙන් කතා කරන විශේෂ ලක්ෂණ මොනවාද? මිත්‍රත්වය, kindness, කාරුණ්‍යවන and loyalty පක්ෂපාතී බව. Charlotte's care for Wilbur. චාර්ලස්ගේ ආරක්ෂාව විල්බර් ගැන තියෙන ටෙල්ස් රීඩර්ස් එකෙන් කියනවා පාඨකයන්ට how කියන එකත් එක්ක නිතරම එන්නේ මේකට දැන් she තියෙනනේ මෙතන සබ්ජෙක්ට් එක. මෙතන සබ්ජෙක්ට් එකක් තියෙනවා she කියන. සබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එක මෙතන තියෙනවා. මේ verb එක simple past. මේ නම් how did she act කියලා පයින් එහෙම එකක් වෙන්නේ. එහෙනම් how කියන එකත් එක්කට සම්බන්ධ වෙන්න ඕනේ adjective එකක්. ඒක තමයි intelligently නෙවෙයි intelligent කියන එක. හරි intelligence කියන්නේ noun එකක්. right? ඒක නිසා intelligent. How intelligent she acted to save Wilbur. ඇය මොනතරම් බුද්ධිමත් විදියට ක්‍රියා කළාද විල්බර්ව ආරක්ෂා කරගන්න. This story truly shows the power of friendship. මේ කතාවේ ඇත්තටම පෙන්වන්නේ මිත්‍රත්වයේ බලය. To the reader කියවන්නට. මට කියන කීයක් හරිද ගිනිති එකේ? දැන් ඕෆ් වෙලා.
ඔමෙත්ම කැම්ම කෝඩ් කරන්න ඔය කැම්මක වැඩ. ඊට කීයක් හරි දෙයකින් හතර. වැරදි කෝකද? අර මේ හතරවෙනි එක වැරදි. හතරවෙනි එක ලේසිම එකක් නේ. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක. කොහොමෙත්ම කැම්ම කෝඩ් කරන්නේ? කොහොම මැසේජ් දාන්න එපා. මේ කැම් එකක් තියෙද්දි මයික් එක වැඩ කරද්දි කතා කරා. ඔමෙත් මගේ වැරදි එක මොකද්ද? හතරක් හරි එකක් වැරදිද? මොකද්ද වැරදි? ඉක්මනට ගියා. කොච්චර කිව්වත් කතා කරන්නේ රයිට් ලැප් එක ලුයි මේ හතර. හතර කියන්නේ තෙලේසි එක තමයි. පහ වැරදි. පහ වර්ගනේ මේ how කියන එකත් එක්ක ගොඩාක් වෙලාවට යන්නේ adjectives තමයි. කොතරම් උසද how tall මේ positive form එකේ adjective තියෙනවා. How tall, how short, how long, how far. And then how intelligent, how kind, how lazy. ඔය වගේ තමයි එන්නේ. lazy මේ වහන්නේ. right. සංගීත කීයද කියලා කිව්වේ නේ. සංගීත කීයද කියලා කිව්වේ නේ. ඉක්මනට කියන්න කීයක් හයිද ඒකේ? ලකුණුත් දාගෙන යනවා. ඕක කතා කරන්නේ නැත්නම් මේ වැඩි ඇදගෙන යන්න බෑ. සාකච්ඡාවක් අවශ්‍යයි. මම බොරුවට කෑ ගහන ඉන්න ගන්න. ඔයාලට බැරි වෙච්ච එක මම දැනගන්න ඕනේ. ඒක වැරදුණේයි කියලා හොයන්න ඕනේ. ඒක ආයි වර්ධින්නේ නැති වෙන උත්තර හොයාගන්නට කියන්නේ. right. ඔය දෙවෙනි පේපර් එකේ තියෙන ලේසිම එක. ඊළඟ ටෙස්ට් 10 එක. Complete the following passage using the correct form of verbs. මේක බලන්න. නිවැරදි ක්‍රියාවේ ස්වරූපය ලියන්නේ කියලා කිව්වා. Given within each bracket. දීලා තියෙන හැම එකකම. right. මේ බලන්න. last weekend. last weekend කියන add of time එක වාක්‍යයේ ඉස්සරහට අරගන්නවා කියන්නේ emphasize කරලා දෙනවා. අවධාරණය කරන්න ගන්න. මෙන්න මේ දවසේ තමයි වුනේ. ගිය සතියාන්ත. එතකොට ඒක අදාළයි simple past tense එකටත් past continuous tense එකටත්. right? එතකොට මේ කතාව වෙලා ඉවරයි කියන්න තමයි මේ හදාන්නේ. right? I went on a trip with my family. මගේ යාළුවොත් එක්ක මම ගියා trip එකක්. එහෙනම් මෙතන subject එක තියෙනවා. මෙන්න verb එක simple past. right? ගියේ කොහොමද කියලා with my family how manner එක මෙතන තියෙනවා. ගියේ මොකද්ද කියලා object එකත් object එකේ on එකත් එක්ක නෑ went on a trip. ඒක තමයි මොකද උනේ කියන එක කියන්නේ. right? ඊළඟට we visited a place. මම මේ verb එක underline කරන් යනවා. මේක tense එක මොකක්ද කියලා තේරෙන්නේ. අපි බැලුවා a place called the national park. එතෙන්ට කියන්නේ national park කියලා. That was full of beautiful trees. ඒකේ සම්පූර්ණයෙන්ම ලස්සන ගස් වලින් පිරලා තිබුණා. Birds, කුරුල්ලෝ and other animals. අනිකුත් සත්තු. The weather was sunny. හිරු එළිය සහිතයි. ඒකත් past tense. Perfect for sightseeing. උපරිම හොඳයි. සම්පූර්ණයෙන්ම හොඳයි sightseeing. වටපිටාව බලන්න. නේද? We packed our lunch. අපි අපේ ලන්ච් එක පැක් කරගත්තා කියලා කියනවා. සහ
මෙන්න බලන්න and වලින් සම්බන්ධ කරන්නේ තවත් වාක්‍ය ඛණ්ඩයක් නම් මෙතන leave තියෙන්නේ. මෙතන past tense නිසා මෙතනත් past tense විය යුතුයි. We packed our lunch and left early in the morning. lunch pack කරගෙන පිටත් වුණා උදෙන්ම. So we could spend the whole day exploring nature. ඒක නිසා මුළු උදේ කාලෙම වැය කරන්න පුළුවන් වුණා nature එක බලන්න. First we walk along a long trail in a forest. ඉස්සෙල්ලම අපි වනාන්තර මැදින් ගොඩාක් දුර ගියා. Where we saw ඒදී අපි දැක්කා මේ forest කියන එක විස්තර කරන එක තමයි where වලින් කරන්නේ. මේක relative pronoun. relative pronoun. place එකක් විස්තර කරන්න භාවිතා කරන වචනය. We saw අපි දැක්කා so many colorful birds. ගොඩාක් කුරුල්ලෝ blank among the trees. මේ බලන්න. එතකොට we saw verb එක right so many කියන්නේ ගොඩාක්. colorful birds කියන්නේ මේ verb එකේ object එක. ඊළඟට එකක් දානවා නම් මෙතන to දාලා තිබ්බනම් fly කියලා දානවා. එහෙම නැති නිසා කෙලින්ම flying among trees කියලා එන්නේ ing form එකෙන් දාන්න ඕනේ. right flying among trees. ගස් අතර පියාසර කරමින් ඉන්න කුරුල්ලෝ අපි දැක්කා. after walking for a while ටික වෙලාවක් ඇවිදගෙන ඉන්නකොට we reached a big hill. අපි ළඟා වුණා ලොකු කන්දකට. it was a bit tiring. මේ බලන්නකෝ. මෙතන was කියලා තියෙන past tense. to තිබ්බනම් අනිවාර්යයෙන්ම මේකේ infinitive එක තියෙන්න ඕනේ. එහෙනම් verb to එක එන්නේ stem එකෙන් නැත්නම් infinitive එකෙන් තමයි එන්නේ. ඒක නිසා climb කියලාම තමයි දාන්න ඕනේ. right but when we got to the top අපි උඩට යනකොට the view right amazing view එක වචන නිසා මේ past tense එකෙන් මේ කතාව කියාගෙන නිසා මේක was තමයි වෙන්නේ. view එක දර්ශනය පුදුමාකාරයි. I could see the whole park from there. සම්පූර්ණ පාර්ක් එක බලන්න පුළුවන් වුණා හින්දා. and everything past tense එකෙන් කියපු නිසා looked so small. දැක්කා ගොඩක් කුඩාවට and we felt as if we were standing on the top of the world. අපිට දැනුණා අපි ඉන්නේ ලෝකයේ උඩම කියලා. right ඔච්චරයි. හරි ලේසි. මට කියන්න දැන් උත්තර කීයක් හයිද කියලා ජීන්ති කීයක් හයිද ඒක? 4යි. මොකද්ද වැරදි? අර 2. දෙක. දෙක. right. 2 තිබ්බොත් එහෙනම් infinitive එක දාන්න. එහෙම නැති වුණොත් එහෙම ing දාන්න. ඔමෙත්ම කීයද? 3යි. මොකද්ද වැරදි 3? 2. වැරදි ඒවත් කියන්න. 2යි 3යි. 2යි 3යි වැරදි. 2 කියන්නේ මේක 3 ලේසිම දෙක. මං කිව්වේ 2 තිබ්බොත් එමේ infinitive 2 නැති වුණොත් එමයි ing. එච්චරයි කියන්නේ. රාගී කීයක් හරිද පුතා? ඔව් ආන්සර් එක ගන්න. ඊළඟ ටෙස්ට් ඊට පස්සේ මෙන්න මේක තමයි grammar වල තියෙන අමාරුම question. Fill in the blanks of the following passage with the words given in the box. මේ box එක ඇතුළේ දීලා තියෙන වචන භාග ගන්න.
වෙනස් කරන්න දෙයක් නැහැ. මැච් වෙනවා නම් දැම්ම. There is one extra words. එක වචනයක් වැඩිපුර තියෙනවා. මෙතන blanks 14ක් තියෙනවා. 13යි 14ක් වචන 15ක් තියෙනවා. එතන වරදින්න පුළුවන් හැකියාව වැඩි. බලන්නකෝ මේ වචන මොනවාද කියලා. As. As කියන්නේ conjunction එක. Concentration. නේද? මතකයේ තබා ගන්නවා. මෙනෙහි කරනවා. ඒකට කියනවා noun එක කියලා. noun එක. ඊළඟ එක setting. set කරනවා setting. ඒක verb එකක් වෙන්න පුළුවන්. adjective එකක් වෙන්න පුළුවන්. ඒකම noun එකක් වෙන්න පුළුවන්. mind කියන්නේ noun එකක්. to කියන්නේ conjunction. like කියන්නේ verb එකක් conjunction එක. verb එකක් නම් කැමති. like කියන එක conjunction එකක් නම් වගේ. improve කියන verb එකක්. verb එකක් දෙනවා නම් ඔක්කොම infinitive වලින් තමයි දීලා තියෙන්නේ. අර වරහන් ඇතුළේ දෙනවා නම් මේ වගේ තැනකදී මෙහෙදී ඒවා වෙනස් කරලා දෙනවා. දැන් මේක verb එකක් වෙන්න පුළුවන්. ing දාලා දීලා තියෙනවා. improve කියන්නේ infinitive එකක් දීලා තියෙනවා. practices කියන්නේ practicing කියන්නේ noun එකක්, adjective එකක්, verb එකක් ආකාර තුනෙන් ඕන එකට use කරන්න පුළුවන්. also කියන තේරුම ඇතුළේ. you also but that සම්බන්ධක පදයක්. අපි දන්නවා reported speech එකේදී වාක්‍ය සම්බන්ධ කරන්න ගන්නේ with preposition එක focus verb එකක් helps මේවා singular noun එකක් තියෙනවා. simple present tense සඳහා ඒක වචනට භාවිත කරනවා. on preposition එක meditation noun එකක්. අපි දැන් අර ඉස්සෙල්ලා කියු විදිහට මේ වගේ subject verb object manner place time කියන විදිහට මෙන්න මේ විදිහට බලනවා මේකේ අඩුපාඩු මොනවද කියලා. right living a stress free life. මානසික ආතතියක් නැතුව ජීවත් වෙනවා කියන්නේ is possible with some good practices. එහෙම විය හැකි හොඳ ඒකට පුහුණුවක් තියෙන්න ඕනේ. First it is important. බලන්නකෝ it is කියන්නේ verb එක. ආයසරයක් මෙතන තියෙනවා prioritize self care. මෙතනත් verb එකක් තියෙන්නේ. එහෙනම් පළවෙනි verb එකට දෙවෙනි verb එක සම්බන්ධ කරන්න අපි භාවිතා කරන්න ඕනේ to. ඒකයි to දාලා තියෙන්නේ මෙතන. is වඩාත්ම වැදගත් දේ තමයි පෞද්ගලිකත්වය. මෙන්න මූලිකත්වය දෙන්න ඕන self care. තමන්ගේ දේවල්. by දැම්ම බයි preposition එකකට පිටිපස්සේ අනිවාර්යයෙන්ම verb එකක් වෙනවා නම් ඒකට ing තියෙනවා. right by setting aside time for activities. ක්‍රියාකාරකම් සඳහා අපි වේලාවල් ලෑස්ති කරන්න ඕන. right activities on bring you joy. ඔයාව මේක අපිට එක සෙට් දාගන්න බෑ කියන්නේ. අතරම හිතා ගන්න බෑ ඔක එක සෙට් ගත්තේ කොහොමද කියලා. ඒක අන්තිමට කියන්නේ. bring you joy රැගෙනවා ඔයාගේ විනෝදය such as දෙක එකට නේ එවැනි දේ තමයි hobbies or spending time. විනෝදාංශ හෝ කාලය ගත කිරීම with loved ones. ආදරය කරන අයට with loved ones. mindfulness techniques. right සිත එකලස් කර ගැනීමේ ක්‍රියාකාරකම් techniques මෙතන බහු වචනයි. අන්න බලන්න improve meditation. මේක verb එක ඕනේ. මේ ටික ඔක්කොම subject එක. එහෙනම් improve. මේක බහු වචන නිසා මේකත් බහු වචනයි. හැබැයි sound එක නැහැ. meditation can help you. අධ්‍යාපනයට පුළුවන් ඔබට උදව් කරන්න. right මොකද කියන්නේ? concentration මොකද කරන්නේ? help meditation can help you focus concentration. ඔය අවධානය යොමු කරන්න
ධාරණය කර ගැනීමට and manage anxiety. ඒක කළමනාකරණය කරගන්න. ඊළඟට මෙන්න මේ වගේ වාක්‍යයේ ඉස්සරහට මෙන්න මේකට ගැළපෙන වචනයක් දාන්න ඕන නම් ඒ ක්‍රියාපදයක් නම් ක්‍රියාපදයට අනිවාර්යයෙන්ම ing තියෙන්න ඕන. එතකොට මේක නාමපදයක් බවට පත් වෙනවා. Practicing meditation can regularly enhance. භාවනාව පුහුණු වීම දිගටම enhance කරන්න පුළුවන්. enhance කියන්නේ මොකක්ද? enhance වැඩි කරනවා. that span and ability. අන්න තවත් එකක් සම්බන්ධ කරන් that භාවිත කරනවා. that span and the ability to වලට පස්සේ ක්‍රියාවේ ආරම්භක අවස්ථාව. like on the task. meditation also මේක එක වචනයි helps them මේකයි helps you to calm the mind. සිත සැහැල්ලු කරගන්න and body ශරීරය. It can also reduce stress level significantly. ඒකෙන් කියන්නේ අඩු කරගන්න පුළුවන් ස්ට්‍රෙස් එක පීඩනය. meditation තව වචන ඉතුරු නේද? තව දෙකක් තියෙනවා. meditation තුනක් තියෙනවා. meditation generally improves you. මේවල improves කියලා තියෙන්නේ මෙතන verb එක. එහෙනම් මෙතන ඒක වචනයක් වැටෙනවා. තියෙන එක ඒක වචන තමයි මේක. meditation generally improves your overall mental well-being by generating a sense of tranquility, allowing you to cope with challenge in life effectively. අපේ ටික ඔක්කොම කියවන්න ඕනේ නැහැ. ඉස්තැන් ටික තිබ්බම ඇති. දැන් බලන්නකෝ මෙතන ඉතුරු වෙච්ච වචන වලින් අර අපි කිව්ව එකක් ඇතෑරලා යමු කියලා තුන්වෙනි එක on කියලා දාන්න පුළුවන්. right on. spreading on. no. activities aside for time. activities on bring you joy. එහෙනම් මේකට on තමයි එන්නේ. ඉතින් කීයක් හරිද? මේක ලිව්වේ නෑ සර්. ඈ මේක ලිව්වේ නෑ. මොනවද ලියන්නේ? කොමෙන්ට් මා කියලා. 7යි. 14න් 7යි කියන්නේ ලකුණු 3මාරයි. හොඳට දැන් තවර වාක්‍ය හදන ඒවා බලන්න ඕන. අපි අර වාක්‍යය ලියලියා කෑලි එකතු කර කර බැලුවේ අන්න ඒකට තමයි මේක ඕනේ. ඊළඟට 12. බලන්නකො මේ මොනවද තියෙන්නේ? underline the correct verb phrases within bracket. වරන් ඇතුලේ තියෙන එකෙන් verb එක තෝරන්න ඕනේ. මේ බලන්නකො. if clause එකක් තියෙන්නේ මෙතන verb එක jog කියලා තියෙනවා. ඒ කියන්නේ if එකත් එක්ක simple present tense එක. එහෙම එනකොට simple future තමයි match කරන්නේ main clause එකට you will lose your weight කියලා එන්නේ. මේ තියෙන්නේ simple future. ඊළඟට if you practice would practice had practice. අන්න had practice කියලා past perfect තමයි මෙතන අරන් තියෙන්නේ. Your speech you would have delivered it flawlessly. මේකේ verb එක ඉන්නේ you would have delivered. ඔයා කතාව පවත්වලා තියෙන්නේ කියලායි කියන්නේ. If I had time මට වෙලාව තිබ්බනම් past tense එකෙන් කියන්නේ I would go. right. ඒකත් එක අපි clauses 4ක් කතා කරා. එතකොට past tense තිබ්බොත් එහෙම would එකත් එක infinitive එහෙමයි එන්නේ would go තමයි හරිය. I would go shopping with you. unless කියන්නේ if not කියන එක.
unless කියන්නේ if not කියන එක. Right? Unless you study hard. ඔයා මහන්සිලා ඉගෙන ගත්තේ නැතොත්. Right? මෙන්න මේකේ main clause එකේ කොටස simple future වලින් එන්න ඕන. You won't pass. Right? කොහොමද එන්නේ? එතකොට unless you study hard, you won't pass. Wouldn't pass වැරදි. Wouldn't have passed වැරදි. The examination. ඔයා පාඩම් කරේ නැතොත් විභාගය සමත් වෙන එක නැහැ කියලා කියනවා. ඊළඟ එක if කමල් මේකට කියන්න බෑ. මෙන්න මෙතන verb එක දිහා බලන්න had watch. Sorry, would watch. මේක එන්නේ කොහොමද? මෙන්න මේ කැල past tense වල. මෙතන would go මේකට හරිනම් මෙතනත් past tense එකත් එක්ක ඒක had. එහෙනම් මෙතන past tense එක. If Kamal had a telescope, he would watch the stars every night. කමල්ට තිබුණා නම් ටෙලස්කෝප් එකක් ඔහු හැම රාත්‍රියකම ස්ටාර්ස් බලාවි කියලායි කියන්නේ. හරිද? යුද කීයක් හයිද එකකින්? 3යි. 3යි. මේ පාඩම කියලා දීලා තියෙන්නේ නැවත බලන්න. ඊළඟට read the following extracts and match them with the headings given below. බාහිර දීලා තියෙන මාතෘකාත් එක්ක match කරන්න. Write the relevant letter of the leading in the box. වඩාත් ගැලපෙන එක එකට දාන්නලු. Against each extracts සියලුම දෙකේදී there is one extra heading. වැඩිපුර heading එකකුත් තියෙනවා. Future articles, feature articles, future නෙමෙයි feature විශේෂ ලිපි. B කියන එක employment offer රැකියා අවස්ථාවක්. Walk in interview, right බලාපොරොත්තු රහිතව කියන එක. Examination guide විභාග වලට උපදෙස්. Letters of invitation ආරාධනා කරන ලියුම්. letter of invitation ආරාධනා පත්‍රය. Instructional manual උපදෙස් පත්‍රිකාව. Right මේ බලන්න. We invited those who are competent and confident in handling 2 or more language. භාෂා තමයි ඉල්ලන්නේ. Including English because we need communicate with foreign communities. ඒකට ඉංග්‍රීසි තියෙන්න ඕන අපේ විදේශයකදී සංනිවේදනය කරගන්න පුළුවන්. Priority will be given for the ones with experience in managerial level of ඒ කියන්නේ කළමනාකරන ඒකුගේ level එකේ අධ්‍යක්ීමක් තියෙන කට්ටිය විශේෂයි of which 3 years as an internal supervisor. අවුරුදු 3ක පළපොරුද්දක් තියෙන්න ඕන internal supervisor කෙනෙක් විදියට. මොකක්ද මේකෙන්? හරිද? ඒ කියන්නේ employment offer. employment කියන රැකියා අවස්ථාවක් ගැන කියනවා. ඊළඟ එක your presence in the event is highly valued. ඔයා මේ අවස්ථාවට එක ගොඩාක් වැදගත්. It is a great honor to our school since you are the reputed past people. ඔයා අතිශය This will be great opportunity for our students to be inspired and motivated in their career development. ඒගොල්ලන්ගේ දියුණුව සඳහා මේක වැදගත්. We would be might grateful if you could send us your profile. ඔයාගේ ප්‍රොෆයිල් එක අපිට ඉක්මනට එවන්න කියලායි කියන්නේ. මොකක්ද මේ කියන්නේ? Letter of invitation. ඊළඟ එක veganism is more than just a dietary choice. It's often lifestyle decided to avoiding harm animals.
Some people think that is negative affects human health, but many people justify is based on ethical and environmental reasons කියලා තියෙනවා. මොකද්ද මේකේ තේරුම? veganism. හරිද? veganism. veganism කියන්නේ මොකක්ද? veganism මාළු කන්නේ නැති කට්ටියගේ මොකක් හරි වැඩක්. It's more than just a dietary choice. ඒක ආහාර ගැනීමේ පුරුද්දක්. It is it's often a lifestyle dedicated. මේ බොහෝ විට මේ lifestyle එක ජීවන ක්‍රමය කැප කරනවා to avoiding harm to animals. සත්තුන්ට හානියක් වෙන කරනවා. Some people think that it negatively affects human health. සමහරු කියනවා මේක මනුස්සයන්ගේ සෞඛ්‍යයට නෙගටිව් විදිහට බලපාන. But many people justifies based on ethical and environmental reason. මේක ජනවාර්ග ඊට පස්සේ ආගමික සංස්කෘතික පරිසර හේතු තමයි මේකට බලපානවා කියන්නේ. ඒ කියන්නේ feature article එක විශේෂ ලිපිය ගැනයි ඒ කතාව. ඊළඟට check the documents of the item very carefully. මොකක් හරි එක documents ටික ඉක්මනට check කරන්න. Complete them with legible handwriting. ඒක පුරවන්න කියවන්න පුළුවන් අත්අකුරුවලින්. And correct spelling නිවැරදි spelling වලින්. කියවිය හැකි spellings වලින්. Right? Make sure that the item works properly before you purchase it. මේක මිලදී ගන්න කලින් හොඳටම වැඩ කරනවද කියලා තහවුරු කරගන්න. උත්තරය letter of invitation. Sorry. Yes. No. අපි check the documents. D. Answer is D. Examination guide. විභාගයේ විස්තරයක් තමයි මේ තියෙන්නේ. ලස්සනට ලියන්න ඕන. right. ඒ වගේ ඒවා. ඊළඟට ඉතුරු එකට එකක් වැඩිපුර තියෙනවා. keep the electronic device in the cupboard. cupboard එකේ electronic device දාන්න. provide for that purpose outside the hall. right. provided for that purpose outside the hall. සපයන්න ඒ සඳහා hall එකෙන් පිට. keep them on silent mode. ඔක්කොම නිශ්ශබ්දව තියාගන්න. don't leave the hall without due permission. පූර්ව දීපු අවසරකින් තොරව මේකෙන් පිටත් වෙන්න බෑ. inform your urgent physical requirements to the invigilator. Leave the hall when the third bell is rung. තුන්වෙනි බෙල් එක නාද වෙනකොට පිටත් වෙන්න හෝල් එකෙන්. ඒක F ගැන කියනවා instruction manual එක. බලන්න හයිද කියලා. ජීවිත කීයක් හයිද? ඔක්කොම හරි සර්. very good. ඒක මැච් කරන් තියෙන්නේ. අනිත් අයගෙත් එහෙම ඇති කියලා මං හිතනවා. 14 තියෙන්නේ write one of the following use the space provided. පහ සඳහන් එකක් ගැන ලියන්න දීලා තියෙන හිදස අපි මේකෙන් කෙලින්ම යන්නේ මේකේ තියෙන pie chart එක. The following pie chart show the future plans of 100 grade 11 students of King's College, Kalutara. Write a description about the future plans of grade 11 students referring to the pie chart. Use about 100 words. The following words will help you.
mostly, many, more than, equal, less than, least. එන්න මේකේ 45 තමයි වැඩි. ඊට පස්සේ 23 ඊට පස්සේ 13 ඒවා දෙකක් තියෙනවා 6යි. අඩුම එක 6යි. මොකද කියලා තියෙන entering state universities රජයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම, entering private institutions පෞද්ගලික ආයතන වලට ඇතුළත් වීම, following vocational courses වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීම, engaging in self employment තමන්ගේම රැකියාවක් කරන්න යන්න, going abroad for employment රැකියාව සඳහා පිටරට යනවා. දැන් පළවෙනි වාක්‍යෙන්ම ගන්නවා මේකට. The above pie chart shows the following pie chart shows the future plans of undergrade 11 students of King's College කියලා තියෙන එකයි. ඒ ටික අරගෙන උත්තර අරන් මෙතෙන්ට ලියන්න. The above pie chart shows the future plans of undergrade 11 students of King's College කල්පර දෙයා කියලා මෙන්න මේ පේන ටික ලියනවා. මෙන්න මේවා කාරණා ටික විස්තර කරන්නේ. They are entering state universities, entering private institution, following vocational courses, engaging in self-employment and going abroad for employment කියලා තමයි ඔන්න එන්නේ introduction එක හැඳින්වීම. ඊට පස්සේ මෙන්න මේකේ පේන දේවල් කියනවා. මම දැන් මේ 13යි 13යි සමානයි 13ට වඩා 6 අඩුයි 23ට වඩා 13 අඩුයි 45ට වඩා 23 අඩුයි ඔන්න ඔය ටික තමයි කියන්න වෙන්නේ. The above point ඒ ටික කිව්වා. The most of the students like to enter state universities. Many students like to enter the private institution. It is less than entering the state universities. The number of students like to follow vocational courses and the number of students like to engage in self-employment are equal. The number of students following vocational courses and engaging in self-employment are less than the number of students entering the private institution. The least number of seconds students like going abroad for employment. මෙන්න මේ දෙවෙනි එක ලියන්නේ තුන්වෙනි එක හරියටම හරිනම් විතර. Right? Each and every students have got good ambitions on their future. However, the most students like to enter in state. ජීවිතය හරිද ඒක? මොන වගේ විස්තරයක් ලියන්න තියෙන ලියපු නැති කට්ටිය ඉන්නවා නම් ලියන්න. වැරදි හදාගන්න. තුන් දෙනාම අවශ්‍යයි නම් ලියාගන්න.
ගිහින් ඉවරද? තාම ලියනවා නේ. මමත් මම ඉවරද? රංගී මමත් මම ඉවරද? කිසිම සද්දයක් ඇහෙන්නේ. දැන් මොකද නයිට් ක්ලාස් එකක්වත් දාලාද ඉස්කෝලේ? හරි. ඊළඟ එක මෙන්න මේ ඡේද කියවලා බලලා මේකට උත්තර ලියන්න තියෙන්නේ. හ්ම්. ඒක අපි අද ක්ලාස් එක මෙතනින් නතර කරලා ඊළඟ දවසේ කතා කරමු. කට්ටියට නිසා. හරි. අනිත් දවසේ කතා කරමු. අපි තුන් දෙනා ඉන්නේ. මෙදා හිටියා කීප දෙනෙක්. එහෙනම් ඊළඟ දවසේ හමු වෙමු. good night. ප්‍රශ්නයක් තිබ්බොත් ගෲප් එකට දාන්න.